හලෝ කොහොමද? ඔන්න ඉතින් තවත් පොඩි vlog එකක් අරගෙන ආවා. අද අපි යන්නේ සෙන්කඩගල රාජධානියට. ඒ කියන්නේ නුවරට. ලොකු අයියාගේ බබා තමයි මාත් එක්ක ඉන්නේ. 5:06 විතර තමයි අපි ගෙදරින් ගියේ. ඉතින් අපි යමු. මෙතන තමයි අපි උදේට කන්න නැවැත්තුවේ. මොනා කරන්නත් ඉස්සෙල්ලා හොඳට කාලා ඉන්න එපා. ලොකුවට ඉතින් වීඩියෝ කරලා නෑ. මල්ලඟ තියෙන මේක නුවරදි ගත්ත පොඩි ක්ලිප්ස් ටික එකතු කරලා තමයි මේ vlog එක හැදුවේ. මං හිතන්නේ මේ vlog එකේ වැඩියෙන්ම තියෙන්නේ යන ගමන් ගත්ත පාරේ වීඩියෝස්ද කොහෙද? මේ තියෙන්නේ සුද්දා විදපු ගල. දැකලා නැති අය ඉන්නවනම් ඔන්න බලා ගන්න. ඒ කියන්නේ දැන් අපි නුවරට ළඟයි. ඔන්න අපි දැන් නුවරට ආවා. ඉතින් මේක මගේ දෙවනි vlog එක. ඉතින් පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. තම කිව්වොත් මම මේ වීඩියෝස් ඔක්කොම අරගෙන තියෙන කෙලින් අතට. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ඉතින් ඒක අවුල්. නුවර ලස්සන වැස්සටලුනේ. ඒත් ඉතින් ඒ ලස්සන බලන්න එදා වැස්සේ නෑ. ඔන්න ඉතින් අපි මුලින්ම ආවේ දළදා මාලිගාවට. මෙතන නම් මාරමතු ලස්සනක් තියෙන්නේ. මෙතනින් එහාට මාලිගාව ඇතුළේ වීඩියෝස් නම් ගත්තේ නෑ. ඊට පස්සේ ළමයි අපි ගියේ රාජඇතාගේ කෞතුකාගාරය බලන්න. ඒකේ ඔය තියෙන්නේ ඇතාගේ ජීවමානව හදලා තියෙන එකගේ දල හම් ඔක්කොම ඇත්ත ඒවා. පණ්ඩිතය වගේ මේක ගත්තට මේක ගොඩක් බරයි. ඊට පස්සේ මම පොඩ්ඩක් මෙතනට වීඩියෝ එකක් ගන්න කියලා පොඩ්ඩක් ඉඳගත්තා. බලන්නකො ඊට පස්සේ මොකද ආවේ කියලා. කාක්කට මම බය වුණා. මට කාක්ක බය වුණා. පස්සේ 12:08 විතර අපි දළදා මාලිගාවෙන් පිටත් වුණා. දැන් අපි යනවා තව ලස්සන තැනකට බලමු මේ කොහෙද කියලා. මේ අපි පහු කරකිට එන්නේ ළමයි හන්තාන කන්ද. ඉතින් අපි මේ ආවේ සඳගිරි සෑයට. මේක මහනුවර ඉඳලා එනකොට කිලෝමීටර් 5ක් වගේ දුරකින් තමයි මේක තියෙන්නේ. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු
ඇතුළට ගිහලා මේකේ විශේෂත්වය තමයි මේ චෛත්‍යය ඇතුළට යන්න පුළුවන්. මේක ඇතුළත් මාරම ලස්සනයි. යනකොට මුලින්ම තියෙන ඉස්සරහම ලස්සන හිටි පිළිමයක් තියෙනවා. හරිම ලස්සනයි ඒක. හරි ඊට පස්සේ අපි තේ බීලා ආයෙත් යන්න පිටත් වුණා. යනවා කිව්වට vlog එක ඉවර නෑ. ඔන්න ඉතින් දැන් අපි යන්නේ අම්බලුවාව බලන්න. නුවර ඉඳලා ගම්පොලට ඇවිල්ලා ඊට පස්සේ ගම්පොල ඉඳලා කිලෝමීටර්ස් 5ක් විතර තියෙනවා අම්බලුවාවට එන්න. අම්බලුවාවට එනකොට මේ හරියදී නම් ඔයාලට මේ වඳුරේ අලුවෙන් ගෙන්නන් අඩුවක් නෑ. මෙතන මේක අලුතෙන් හදලා තියෙන මං හිතන්නේ. හරි ඔන්න මේ තියෙන්නේ අම්බලුවාව ටවර් එක. ඉතින් මේක මෙතන මේ පේන view එක තමයි මේ තියෙන්නේ. ලස්සනයි. ඉතින් ඔක්කොම පේනවා. හරි. දැන් ඉතින් මේ වටපිටාව බැලුවා ඇතිනේ. දැන් අපි යමු මේක ඇතුළට. ඉතින් මේකේ මුල් ටික යන්න තියෙන ඇතුලෙන් ඊට පස්සේ තමයි අපිට එළියෙන් යන්න තියෙන උඩට. ඉතින් මම මේ ඉන්නේ අපේ ලොකු අයියලා එක්ක. කොහොම හරි ඒගොල්ලෝ උඩට ආවේ නෑ තව යන්න. මොකද මේ පොඩි බබත් ඉන්නවනේ යත් එක්ක අමාරු යන්න. ඊට පස්සේ මම මේ ඔක්කොම මේ ටික ගියේ තනියම. එදා කොහොම හරි වැඩි සෙනගත් නෑ. කවුරුත් හිටියේ නෑ මම මේ ටිකට යනකොට. මං ඉතින් තනියම නිදහසේ වටපිට බල බල ආවා. අම්බුලුවාවේ උඩටම ඇවිල්ලා ඉන්නේ. තමයි කොනන්. ඉතින් මේ අම්බුලුවා විශේෂත්වය තමයි මේකට 360 විදිහට තමයි තියෙන්නේ. රටේම පේනවා. කිසිම කන්දකට මුවා වෙලාවක්වත් නෑ. ඉතින් මේකට සමනල කන්ද, නකල්ස් කඳු, බතලේගල, හන්තාන, පිදුරු තලාග ඒ වගේ කඳු ගොඩක් පේනවා. ඔයාලත් යන්න ඉන්නව නම් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා යන්න. එතකොට එතනට ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් ඒවා. මම නම් ඇත්තටම ඒ ගැන දැනගෙන නෙමෙයි ගියේ. පස්සේ ඇවිල්ලා මේකට වීඩියෝ එකක් දාන්න ඕන ඉඳ හොයලා බලද්දි තමයි දන්නේ ඉතින්. මේ ඉන්නේ අපේ අලුත වෙන්දපු ජෝඩුව. අපේ පොඩි අයියයි පෙනෑන පොඩ්ඩයි. හරි ඔන්න ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ලස්සනට ඉරත් බෑගෙන යනවා. ඒක නිකන් ගිනි බෝලයක් වගේ. මම වලට තව පඩක් පෙන්නන්නම්. ඔය ඔතන කූරක් වගේ පේන චූටට ඒ තමයි අම්බුලුවාව. දැන් නම් මොකුත්ම පේන්නේ නැහැ. කලවරත් වෙලා තියෙන්නේ. vlog එක මෙතනින් ඉවරයි guys. තවත් ලස්සන vlog එකක් අරගෙන එන්නම්. එතන හැමෝටම bye.